මේ තියෙන්නේ ඉලෙක්ට්‍රික් ස්කූටරේට අදාළ කොයිල් පැක් ආම්චරය. ඉතින් මේකේ මේ කොයිල් පැක් එකේ කොයිල් ගොඩක් තියෙනවා. එකට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේක පිටිපස්සේ රෝදෙට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ කොයිල් පැක් එකේ මොනවා හරි ගැටලුවක් ආවොත් ස්කූටරේ යන්නේ නැතුව යනවා. ඒ කියන්නේ පිටිපස්සේ රෝදේ කැරකීම වගේ තමයි ධාවනය වෙන්නේ. ඉතින් බලන්න මේක මේ කොයිල් එක වෙනම කැරකෙනවා. ඒ කියන්නේ හබ් එකට සම්බන්ධ වෙලා තිබ්බට ඒක වෙනම කැරකෙන්න තමයි තියෙන්නේ. මේ වයර් මගින් තමයි විදුලිය සපයන්නේ මේ කොයිල් පැක් එකට. ඉතින් මේක බොඩි කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඒ කියන්නේ බැටරියට සම්බන්ධ බැටරි 6ක් තියෙනවා. ඒ බැටරි 6 සම්බන්ධ වෙලා තියෙනවා බොඩි කන්ට්‍රෝල් එකකට. ඒ බොඩි කන්ට්‍රෝල් එකට තමයි මේ වයර් සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මැග්නට් හබ් එක. මේකේ මැග්නට් ගොඩක් තියෙනවා. ඒ මැග්නට් උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය මාරුවෙන් මාරුවට තමයි මේකට සම්බන්ධ කරලා තියෙන්නේ. මේකේ විශාල සංඛ්‍යාවක් තියෙනවා ඒ කොටස්. ඒ විදිහට තමයි මේ හබ් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේකට අර කොයිල් පැක් ආමචරය සම්බන්ධ වුණාම මෝටරයක් විදිහට ක්‍රියාත්මක වෙලා තමයි පිටිපස්සේ රෝදේ කරකලා ස්කූටරේ ධාවනය වෙන්නේ. කොයිල් පැක් එක මේ මැග්නට් හබ් එකට සම්බන්ධ කරද්දී වටේට මෙන්න මේ ධාරයට සිලිකන් එක දාන්න ඕනේ. සිලිකන් ගම් එක දාන්න ඕනේ. නැත්තම් සමහරලාට වතුර යන්න පුළුවන් ඇතුළට. එහෙම වුණොත් කොයිල් එක පිච්චෙනවා. ඒ නිසා තමයි මේ සිලිකන් ගම් එක මේ වටේට දාන්නේ. එතකොට ඒක සම්බන්ධ කරද්දී කොයිල් පැක් එක මේ මැග්නට් හබ් එකට සම්බන්ධ කරද්දී සීල් වෙලා හිටිනවා. ඒ නිසා මේ විදිහට ගම් එකක් දාලා අනිවාර්යයෙන්ම මේ කොයිල් පැක් එක මැග්නට් හබ් එකට සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ මේ කොයිල් පැක් ආමචරය ওই විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක හරියට සම්බන්ධ කරලා මේක ඇන තියෙනවා. ඇන දාගන්න ඒ තව් සෙන්ටර් කරගන්න ඕනේ. සෙන්ටර් කරගෙන තමයි මේ ඇන ටික සම්බන්ධ කරලා හොඳින් අවශ්‍ය ප්‍රමාණයට ඉර කරගන්න ඕනේ. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා.